Hi guys, ඉතින් කොහොමද අදත් අලුත් වීඩියෝ එකක් ගැන තියෙන්නේ. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ social media marketing ගැන. ඉතින් social media marketing තමයි වර්තමානයේදී ඔයාගේ business එකට එහෙම නැත්නම් ඔයාගේ personal brand එක ඉස්සරහට ගෙනියන්න, ඔයාගේ business එකට sales වැඩි කරගන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම විදිය තමයි මේ social media marketing කියන්නේ. media marketing කරන්න කලින් අපි මුලින්ම දැනගන්න ඕනේ මොකක්ද මේ social media marketing කියන්නේ කියලා. ඉතින් ඕගොල්ලෝ දන්නවා අද වෙද්දී අපිට අලුත් යාළුවෝ අපේ නෑදෑයෝ පවා මේ ගොඩක් අය අපිට හම්බ වෙන්නේ social media තුලින්. ඒ කියන්නේ Facebook, TikTok, Instagram, WhatsApp මෙන්න මේ වගේ online platform වලින් තමයි වර්තමාන වෙද්දී අපිට යාළුවෝ, එතකොට අපේ නෑදෑයෝ, අපේ අසල්වැසියෝ හැමෝම අපිට meet වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ අපේ සාමාන්‍ය ජීවිතේදී අලුත් අය, අලුත් යාළුවෝ අපිට social media වලින් හම්බ වෙනවා වගේම අපේ business වලටත් sales එකක් එහෙම නැත්නම් අලුතෙන් customer කෙනෙක් හොයාගන්න පුළුවන්, අලුතෙන් කස්ටමර් කෙනෙක්ට අපේ සේවාවක් හෝ ප්‍රොඩක්ට් එකක් විකුණන්න පුළුවන් හොඳම platform එහෙම නැත්නම් හොඳම විදියක් තමයි social media කියන්නේ. ඉතින් මෙන්න මේ social media ඇතුලේ මම කලින් කිව්වා රැක් ටික අපි ගමු Facebook, Instagram, TikTok, YouTube, LinkedIn මේ වගේ මේ social media platform ඇතුලේ අපේ business brand එක promote කරන එකට තමයි අපේ business brand එක promote කරලා ඒකට sales එකක් generate කරගෙන අලුත් කස්ටමර්ස්ලා අරගෙන අපේ බිස්නස් එක සක්සස් කරගන්න එකට තමයි අපි කියන්නේ social media marketing කරනවා කියලා. ඒ කියන්නේ අපි social media marketing වලදී කරන්නේ අපේ බිස්නස් එක social media ඇතුලේ promote කරන එක. එහෙම promote කළා අපේ බිස්නස් එකට අලුතෙන් කස්ටමර්ස්ලා හොයාගන්න එක. ඔයගොල්ලෝ දැනටමත් දැකලා ඇති ගොඩක් බිස්නස් අද වෙද්දි social media වල marketing කරනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා හැම බිස්නස් එකකටම වගේ Facebook page එකක් තියෙයි. ගොඩක් වෙලාවට අපේ ටවුන් වල තියෙන පොඩි කඩවලට පවා දැන් Facebook page එකක් තියෙයි. ඒ වගේම ගොඩක් බිස්නස් අද වෙද්දි ඒගොල්ලොන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් මේ TV වගේ platform වල දාන්න නැතුව Facebook එකේ වගේ ගොඩක් වෙලාවට රන් වෙනවා. ඒ වගේම අපි app එකකට ගියත් අපි game එකක් ගහන්න ගියත් Google එකෙන් ad play වෙනවා. ඉතින් මෙන්න මේ වගේ අද වෙද්දි ගොඩක් බිස්නස් social media marketing use කරනවා. ඉතින් ඔයාලට නිකමට හිතෙන්නේ නැද්ද ඇයි ගොඩක් බිස්නස් මේ social media marketing use කරන්න කියලා? ඉතින් අනිත් මාර්කටිං වලට වැඩිය නැත්නම් මේ TV එකේ ad එකක් දාන්නට වැඩිය ට්‍රැඩිෂනල් මාර්කටිං වලට වැඩිය වර්තමාන වෙද්දී ගොඩක් ව්‍යාපාරය නැත්නම් ගොඩක් පර්සනල් බ්‍රෑන්ඩ් ටියුෂන් ගුරුවරු දේශපාලඥයෝ වගේ අය සෝෂල් මීඩියා මාර්කටිං වැඩිපුර යූස් කරන්න ප්‍රධාන හේතු හතරක් අපි අරගෙන තියෙනවා. ඉතින් එතන තියෙන පළවෙනිම හේතුව තමයි සෝෂල් මීඩියා මාර්කටිං වලින් ලොකු රීච් එකක් ඉක්මනට ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා TikTok වලට අපි නිකන් වීඩියෝ එකක් දැම්මත් ඒක ලොකු පිරිසක් බලනවා. මෙන්න මේ වගේ සෝෂල් මීඩියා වලින් අපිට ඉක්මනට වෛරල් යන්න පුළුවන්. දෙවෙනි හේතුව තමයි TV එකේ ad එකක් දාන්න රෙඩිය පත්තරේ ad එකක් දාන්න රෙඩිය සෝෂල් මීඩියා වල ad එකක් දාන එක නැත්නම් අපිට page එකක් හදාගෙන කරගෙන යන එක වියදම් අඩු වැඩක්. මොකද ඒක සල්ලි නැති වුණත් ඔයාට බින්දුව ඉඳන්ම පටන් ගන්න පුළුවන් වැඩක්. ෆෝන් එකක් තිබ්බනම් ඇති සෝෂල් මීඩියා මාර්කටිං පටන් ගන්න. ඉතින් තුන්වෙනි හේතුව තමයි සෝෂල් මීඩියා මාර්කටිං වලින් අපිට ටාගට් ඔඩියන්ස් එකට අපේ ad එක පෙන්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට හිතන්න ඔන්න ඔයා ටියුෂන් ගුරුවරයෙක්. ඔයා උගන්වන්නේ O level සිංහල. ඉතින් O level සිංහල පන්ති කරන ඔයාගේ ඇඩ් එක දානවා TV එකේ. හැබැයි ඔයාගේ ඇඩ් එක බලන හැමෝම O level වලට සිංහල ඉගෙන ගන්න නැහැ නෙමෙයි. ඒ කියන්නේ හැමෝම සිංහල ගන්න නැහැ. ඒත් ඔයාගේ ඇඩ් එක බලන්නේ 9 10 11 වසර ළමයි විතරක් නෙවෙයි. එක එක වයස වල එක එක මිනිස්සු ඔයාගේ ඇඩ් එක බලනවා. ඒ කියන්නේ ඔයාලට ලොකුවට ටාගට් ඔඩියන්ස් එකක් ඒ ඇඩ්වර්ටයිස්මන්ට් නැහැ. උදාහරණයක් පත්තරේ දැම්මත් එහෙම නැත්නම් පාරේ පෝස්ට් එකක් ගැහුවත් එහෙම තමයි. ඔයා ටාගට් කරන ඔඩියන්ස් එකටම ඔයාට ඇඩ් එකක් Facebook එකේ රන් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හින්දා සෝෂල් මීඩියා මාර්කටිං වලින් තියෙන තුන්වෙනි වාසිය තමයි අපිට අපේ කස්ටමර්ස්ලා අපේ ඔඩියන්ස් එක ටාගට් කරලම ඇඩ් දාන්න පුළුවන් එක. සෝෂල් මීඩියා මාර්කටිං වලින් තියෙන හතරවෙනි වාසිය තමයි අපිට මේ සෝෂල් මීඩියා මාර්කටිං වලින් අපේ කස්ටමර්ස්ලාත් එක්ක ලොකු එන්ගේජ්මන්ට් එකක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් කස්ටමර්ලා නිකන් අපේ ෆ්‍රෙන්ඩ්ලා ගන්නට එනවා. උදාහරණයක් විදිහට හිතන්න මේ තමයි මගේ බිස්නස් එක. ඉතින් මගේ බිස්නස් එකේ මාර්කටිං එක විදිහට මම යූස් කරන්නේ මේ YouTube channel එකයි අපේ Facebook page එක, Instagram, TikTok කියන මේ page. ඉතින් මේවයි අපි අපේ මාර්කටිං කරද්දී අපෙන් මොනවා හරි කාට හරි දැනගන්න තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් අපිට කමෙන්ට් කරලා එහෙම නැත්නම් අපිට මැසේජ් කරලා ඒ දේ දැනගන්න. ඉතින් මෙන්න මේ වගේ ඔයාගේ බිස්නස් එකත් සෝෂල් මීඩියා මාර්කටිං කරද්දී ඔයාලට ලැබෙන හතරවෙනි වාසිය තමයි ඔයාලට ඔයාලගේ කස්ටමර්ස්ලාත් එක්ක එන්ගේජ් වෙන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ තියෙන රියල් ප්‍රශ්නය ඔයාලට කෙලින්ම දැනගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වාසිය හතර අපිට සෝෂල් මීඩියා මාර්කටිං වලදී තියෙනවා. අපි සෝෂල් මීඩියා මාර්කටිං කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඇයි වර්තමානයේදී සෝෂල් මීඩියා මාර්කටිං වලට මිනිස්සු වැඩිපුර එන්නේ, බිස්නස් වැඩිපුර එන්නේ කියලා අපි කතා කරා. ඉතින් අපි ඊළඟට කතා කරමු කොහොමද අපි සෝෂල් මීඩියා මාර්කටිං පටන් ගන්න කියලා. ඉතින් සෝෂල් මීඩියා මාර්කටිං අපි මුලින්ම පටන් ගන්නකොට අපි මුලින්ම තීරණය කරන්න ඕන අපි මොන වගේ ඇප් වලද එහෙම නැත්නම් අපි මොන වගේ platform වලද
සෝෂල් මීඩියා මාකටිං කරන්න කියලා. උදාහරණයක් විදිහට අපේ channel එක තෝරගෙන තියෙනවා ප්‍රධාන වශයෙන්ම මේ YouTube කියන platform එක. ඒ වගේම Instagram කියන platform එක, Facebook, TikTok අපි platform කිහිපයකම ඉන්නවා. හැබැයි ප්‍රධාන platform එක විදිහට අපි YouTube කියන platform එක තෝරගෙන තියෙන්නේ. මෙන්න මේ වගේ ඔයාගේ බිස්නස් එකට ගැලපෙන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක මාකටිං පටන් ගන්න කලින් ඔයා තීරණය කරන්න ඕන. උදාහරණයක් විදිහට අපි බලමු. අපි මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් තෝරගනිද්දී අපි බලන්න ඕන ප්‍රධානම දේ තමයි අපි තෝරගන්න ප්ලැට්ෆෝම් එකේ අපි ටාගට් කරන ඔඩියන්ස් එක ඉන්නවද කියන එක. ඒ කියන්නේ ඔයා තරුණ අයව ටාගට් කරලා ඇඩ්වර්ටයිස්මන්ට් කරනවා නම් ඔයා ඒකට Instagram එක යූස් කරන එක ගොඩක් හොඳයි. ඔයා බිස්නස් කරන අයව බිස්නස් සම්බන්ධ ඇඩ්වර්ටයිස්මන්ට් කරන්න යනවා නම් ඔයාගේ බිස්නස් එක බිස්නස් කරන අයට නම් ඔයා මොනවා හරි විකුණන්නේ. එහෙනම් ඔයාලට LinkedIn එක යූස් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට සාමාන්‍යයෙන් මැදි වයසක පුද්ගලයන් ටිකක් ටාගට් කරන්න ඕන නම් ඔයාගේ බිස්නස් එකට ඔයාට Facebook යූස් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ඔයාට වැඩිපුරම ඔයාගේ ඔඩියන්ස් එක ගැවසෙන platform එක තෝරගන්න එක තමයි social media marketing පටන් ගන්නකොට තියෙන පළවෙනිම පියවර. ඔයා platform එකක් තෝරගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ දැන් YouTube නම් ඔයාගේ YouTube channel එක create කරන එක. Facebook නම් Facebook page එක හදන එක. ඔයාගේ logo එකක්, ඔයාගේ tagline එකක්, ඔය cover photos මේවා දාලා description එකකුත් දාලා පැහැදිලිව ඔයාගේ page එකේ නැත්නම් channel එක ඔයා මුලින්ම හදාගන්න. එහෙම හදාගෙන ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ content දාන එක. ඉතින් channel එකක් page එකක් ඔයාගේ business එකට පටන් ගත්ත ගමන්ම ගොඩාක් business කරන වැරද්දක් තමයි ඒගොල්ලෝගේ ගාව තියෙන product එක හරි service එක හරි පළවෙනි වීඩියෝ එකකින් ඉඳන් අන්තිම වීඩියෝ එක ගැන එක දිගට විකුණන්න යනවා. හැබැයි ඔයා content දාද්දි ඔයාගේ business එක ගැන මේක ගන්න අරක ගන්න එහෙම content දාන්න යන්න එපා. ඔයාගේ business එකේ තියෙන product එක මිනිස්සුන්ට ගන්න හිතන විදිහ හොඳ content ටිකක් හදාගෙන එක දිගට upload කරගෙන යන්න. මෙන්න මේ වගේ social media marketing කරද්දී use කරන්න පුළුවන් ප්‍රධානම tools ටිකක් තියෙයි. උදාහරණයක් විදිහට අපි social media marketing කරද්දී අපිට ඕන post හදාගන්න. අපිට ඕන video create කරගන්න. ඉතින් අපිට video create කරගන්න CapCut පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපිට post හදාගන්න නම් Canva පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාට ඔයාගේ බිස්නස් එක සෝෂල් මීඩියා වලින් දිගටම මාකටිං කැම්පේන් කරලා කන්ටෙන්ට් දාලා ඔයාට පුළුවන් ගොඩක් උඩට අරන් එන්න. ඉතින් මෙහෙම ඔයාගේ බිස්නස් එක උඩට අරන් ආවොත් ඔයාට හිතා ගන්නවත් බැරි විදිහට ඔයාගේ බිස්නස් එකේ බ්‍රෑන්ඩ් එක ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම ට්‍රෙන්ඩ් එකක් කරගන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වයට එන්න අනිවාර්යයෙන්ම ඔයාට සෝෂල් මීඩියා මාකටිං වලින් අවුරුද්දක් දෙකක් වගේ කාලයක් යන්න පුළුවන්. සමහරවිට ඒක මාසෙකින් වෙන්නත් පුළුවන්. හැබැයි ඔයා දිගටම කන්ටෙන්ට් දාගෙන ගියොත් ඔයාට සෝෂල් මීඩියා මාකටිං වලින් ඔයාගේ බිස්නස් එක අනිවාර්යයෙන්ම කස්ටමර්ස්ලා ගොඩක් හොයාගන්න තැනට අරගෙන එන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාට බිස්නස් එකක් තියෙයි. එහෙම නැත්නම් ඔයා ටියුෂන් ගුරුවරයෙක්, ඔයා දේශපාලඥයෙක් වෙන්න පුළුවන්. ඔයාගේ බ්‍රෑන්ඩ් එක, ඔයාගේ බිස්නස් එක මිනිස්සු අතරට අරන් යන්න ඔයා අනිවාර්යයෙන්ම සෝෂල් මීඩියා මාකටිං කරන්න ඕන. ඉතින් මෙහෙම සෝෂල් මීඩියා මාකටිං කරද්දී ඔයාට පෝස්ට් එකක් ඩිසයින් කරගන්න ඕන නම්, වීඩියෝ එකක් හදාගන්න ඕන නම්, ඒ දේවල්ට තනියෙන් කරන්න බැරි නම් ඒකට උදව් කරන්න තමයි අපි ඉන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේ තිරේ පෙන්නන නම්බර් එකට මැසේජ් එකක් දාලා කෝල් එකක් අරගෙන ඔයාගේ බිස්නස් එකට අවශ්‍ය සෝෂල් මීඩියා කන්ටෙන්ට් ටික හදාගන්න. මේ වීඩියෝ එක හොඳ නම් අපේ channel එක subscribe කරන්න, like කරන්න. ඒ වගේම ඔයාලට මේ සෝෂල් මීඩියා මාකටිං ගැන තියෙන ප්‍රශ්න එහෙම නැත්නම් තව මොන හරි දේවල් වලට දැනගන්න ඕන නම් ඒව සේරම ඔයා කමෙන්ට් කරන් යන්න. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අපි freedom net